හිතාගන්න පුළුවන්ද ඒක තනි සෛලයක් ඇතුලේ සිද්ධ වෙන අතිශය සියුම් රසායනික ක්‍රියාවලියක් අන්තිමේදී මුළු මහත් වනාන්තරයකම පැවැත්ම තීරණය කරනවා කියලා? ඒක නිකම් එක ගඩොලක තියෙන සුවිශේෂී හැඩයක් නිසා සම්පූර්ණ මාලිගාවක්ම ඉබේ ගොඩනගෙනවා වගේ වැඩක් නේද? හරියටම. ඉතින් අද මේ ගැඹුරු විග්‍රහයෙන් අපි සූදානම් වෙන්නේ අන්න ඒ වගේ අපූර්ව කතාවක් කියවන්න. අපි පාදක කරගන්නේ 2015 ඉඳලා 2025 දක්වා වුණු ජීව විද්‍යාත්මක බහුවර්ණ ප්‍රශ්න පත්‍ර දත්ත ගොන්නක්. ඔව් හැබැයි මේට නිකම්ම හරි වැරදි හොයන සාකච්ඡාවක් නෙවෙයි. අනිවාර්යෙන්ම. අපි මේ දත්ත ඇතුළට කිමිදිලා බලනවා මේ ජීව විද්‍යාත්මක යන්ත්‍රණයන් ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ වගේම වැරදි පිළිතුරක් ඇයි වැරදි වෙන්නේ කියන තර්කය. පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ලෝකයේ ඉඳලා දැවැන්ත පරිසර පද්ධති දක්වා අපි යනවා. ඒක ඊටමත් නිවැරදි ප්‍රවේශයක්. ජීව විද්‍යාව කියන්නේ හුදකලා කරුණු ගොඩක් නෙවෙයි. ඒක එකිනෙකට දැඩිව බැඳුණු එකම මූලධර්ම දාමයක්. 2016 කාලේ මූලාශ්‍ර වලින් මුලින්ම ශුද්‍ර ජීවීන් ගැන සරලවම කිව්වොත් පියවි ඇසට පේන්නේ නැති ජීවීන්. ඔව් හැබැයි එතනත් ලොකු බෙදීමක් තියෙනවා. දැන් බැක්ටීරියාවක් ගත්තොත් 2016 දත්තවල පැහැදිලිව තියෙනවා යාළගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි සංවිධානය වුණු නීෂ්ටික පටලයක් නැති එක කියලා. ඒ කියන්නේ අර ප්‍රාග්නේෂ්ටික කියන concept එක නේද? හරියටම. ඒගොල්ලන්ගේ DNA සෛලප්ලාස්මය ඇතුලේ නිකම් නිදහසේ පාවෙනවා. හැබැයි අපි වගේ ශූන්‍යෂ්ටික සෛලවල එහෙම නැහැ. පැහැදිලි. දැන් ওই ශුද්‍ර ජීවීන් ගැන කතා කරද්දී මට මතක් වෙන්නේ කර්මාන්ත. විශේෂයෙන්ම විනාකිරී නිෂ්පාදනය ගැන 2005 දත්තවල අපූර්ව කතාවක් තියෙනවා. ඔව් ඒක මාර ඉන්ටරෙස්ටිං process එකක්. ගොඩක් අය හිතන්නේ එක බැක්ටීරියාවක ඔක්කොම වෙනවා කියලා. හැබැයි ඇත්තටම එතන ජීවීන් දෙගොල්ලක් වෙන කරනවානේ. මුලින්ම යීස්ට් පාවිච්චි කරලා පොල් රාවල තියෙන සීනි ටික ඇතනෝල් කරනවා. ඔව් ඒක නිර්වායු ක්‍රියාවලිය. ඒ කියන්නේ ඔක්සිජන් නැතිව වෙන දෙයක්. ඊට පස්සේ තමයි අර ඇසෙටෝබැක්ටර් කියන බැක්ටීරියාව එන්නේ. අන්න හරි. ඇසෙටෝබැක්ටර් කරන්නේ අර හැදුණු එතනෝල් ටික ස්වායු තත්ත්ව යටතේ, ඒ කියන්නේ ඔක්සිජන් පාවිච්චි කරලා ඇසිටික් අම්ලය වලට පත් කරන එක. ඒ ඔක්සිකරණයේ ප්‍රතිඵලය තමයි විනාකිරි. ඒ කියන්නේ ඒක නිකම් රිලේ රේස් එකක් වගේ. යීස්ට් බැටර්න් එක දෙනවා ඇසෙටෝබැක්ටර්ට. හරියටම. දැන් ඔය යීස්ට් ගැන කතා කරනකොට 2010 මූලාශ්‍රවල තවත් වැදගත් දෙයක් තියෙනවා. යීස්ට් කියන්නේ ඒකසෛලික දිලීරයක්. දිලීර කියන්නේ ශාක නෙවෙයි නේද? මම දැක්කා මේ ප්‍රශ්නවලදී ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි දිලීරවල සෙලියුලෝස් තියෙනවා, පිෂ්ඨය තියෙනවා කියලා හිතන එක. ඒක තමයි. ශාකවල සෛලබිති තමයි සෙලියුලෝස් වලින් හැදිලා තියෙන්නේ. දිලීරවල සෛලබිති හැදිලා තියෙන්නේ කයිටින් වලින්. අර කෘමීන්ගේ කටුවල තියෙන කයිටින්ද? ඔව් ඒකම තමයි. ඒ වගේම දිලීර ආහාර ගබඩා කරන්නේ ග්ලයිකොජන් විදිහට. ඒ නිසා යීස්ට් වල පිෂ්ඨය තියෙනවා කියන පිළිතුර සම්පූර්ණයෙන්ම වැරදි. ඒක නම් මාර ලොජික් එකක්. දැන් කර්මාන්ත ගැන කතා කරන නිසා අපි 2018 දත්තවලට ගියොත් තවත් බැක්ටීරියා ගැන තියෙනවා. අර කොරින බැක්ටීරියම් ග්ලුතාමිකම් කියන එකෙන් ඇමිනෝ අම්ල හදනවා. ඔව් ඒ වගේම කිරි කර්මාන්තය ගත්තොත් ලැක්ටෝකොකස් ලැක්ටිස් සහ ලැක්ටෝබැසිලස් පාවිච්චි කරලා මුදවාපු කිරි හදන හැටි. එතනදි වෙන්නේ කිරිවල තියෙන ලැක්ටෝස් සීනි ටික ලැක්ටික් අම්ලය බවට පත්වෙන එක නේද? අර අම්ලය නිසා කිරි කැටි ගැහෙනවා. හරියටම. ඔය ලැක්ටෝස් ජල විච්ඡේදනය වුණාම හැදෙන්නේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් කියන මොනෝසැකරයිඩ් දෙක. ඒක අපේ ජෛව රසායනය ගැන තියෙන 2020 සහ 2022 ප්‍රශ්නවලකත් ගොඩක් වැදගත්. ඔව්. දැන් ඔය අණුක මට්ටමේ දේවල් වෙනස් කරන එක ගැන කතා කරද්දී 2015 ජාන තාක්ෂණය ගැන තියෙන කොටස මට මතක් වෙනවා. ප්‍රතිසංයෝජිත DNA එහෙමත් නැත්නම් රීකොම්බිනන්ට් DNA තාක්ෂණිය. එතනදී ප්‍රධාන එන්සයිම් දෙකක් ගැන කතා කරනවා. එන්ඩෝනියුක්ලියස් සහ ලයිගේස්. මම මේක දැක්කේ නිකම් අණුක මට්ටමේ කතුරක්සරා මැලියම් ටිකක් වගේ. ඒ උපමාව ගොඩක් නිවැරදි. එන්ඩෝනියුක්ලියස් කියන්නේ හරියටම අදාළ DNA කෑල්ල කපලා අරගන්න පාවිච්චි කරන කතුර. ලයිගේස් කියන්නේ අර කපපු ජානය අලුත් DNA එකට සම්බන්ධ කරන මැලියම් එක. ඒක හරියටම වෙල්ඩින් කරනවා වගේ වැඩක්. ඇත්තටම. ඒ තාක්ෂණයේ ප්‍රායෝගිකම උදාහරණය තමයි 2017 ප්‍රශ්නයක තියෙන රන්වන් සහල්. ඒ කියන්නේ ගෝල්ඩන් රයිස් කතාව. අර විටමින් A ප්‍රශ්නෙට හදපු සහල් జాතිය නේද? ඒකට පාවිච්චි කරලා තියෙන්නේ එර්විනියා යුරුඩෝවරා කියන බැක්ටීරියාවේ ජානයක්. ඒ බැක්ටීරියාව තෝරගත්තේ අහමු විදිහට නෙවෙයි. බීටා කැරටින් නිපදවන සම්පූර්ණ රසායනික මාර්ගයම ඒ බැක්ටීරියාවේ DNA වල තිබුණා. ඒ කියන්නේ ඒ අදාව ජානය කතුරෙන් කපලා අරන් සහල් ශාකයට බද්ධ කළා. එතකොට සහල් ශාකය අර බැක්ටීරියාවේ කේතය කියවලා බීටා කැරොටින් හදාගත්තා. අන්න ඒකයි.
ශුද්‍ර ජීවියෙක්ගේ භාෂාව ශාකයකට තේරෙනව කියන්නේ මාර දෙයක් නේද? ඒක නම් විස්මිතයි. දැන් අපි ශාක ලෝකයට ආපු නිසා 2019 දත්තවල තියෙන ශාක ව්‍යුහය ගැන බලමු. ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක අතර තියෙන වෙනස. ඔව් එතනදී ගොඩක් වෙලාවට පත්‍ර නාරටි වින්‍යාසය තමයි මූලිකව බලන්නේ. ඒක බීජපත්‍ර ශාක ඒ කියන්නේ තනකොළ පොල් වගේ වයි නාරටි තියෙන සමාන්තරව. හැබැයි අඹ කොස් වගේ ද්විබීජපත්‍රී ශාකවල පත්‍ර නාරටි තියෙන්නේ දැලක් වගේ නේද? ජාලාභ ව්‍යුහයක්. ඔව් ඒ ජාලාභ ව්‍යුහයේ ලুকু වාසියක් තියෙනවා. එක තැනකින් නාලයක් කැඩුනත් වෙනත් අතුරු පාරවල් වලින් වතුර අරන් යන්න පුරවන්. ඒක ඉංජිනේරුමය වශයෙන් ගොඩක් ශක්තිමත් ඩිසයින් එකක්. දැන් ওই පත්‍රවල හැදෙන කෑම, ඒ කියන්නේ පිෂ්ටය වගේ දේවල් වලට ශක්තිය එන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන්නේ. හරියටම දෙවල් 24 දත්තවල හරිතලවයේ වෙන ප්‍රභා සංශ්ලේෂණය ගැන පැහැදිලිව තියෙනවා. හැබැයි මට මෙතනදී ලොකු ප්‍රශ්නයක් ආවා. 2009 ප්‍රශ්නයක තියෙනවා නයිට්‍රෝසෝමාස් කියන බැක්ටීරියා ගැන. එයාලත් ස්වයංපෝෂීන්. හැබැයි රසායනික ස්වයංපෝෂීන්. ඒ කියන්නේ යාලා ඉරේලිය පාවිච්චි කරන්නේ නැහැ. එතකොට එයාලා කොහොමද කෑම හදාගන්නේ? එයාලා කරන්නේ අකාබනික රසායනික ද්‍රව්‍ය ඔක්සිකරණය කරලා ඒකෙන් එන ශක්තියෙන් ආහාර හදාගන්න එක. ඒකට කියන්නේ රසායනික සංශ්ලේෂණය කියලා. එළිය මතය අපින්නේ නැහැ. කොහෙත්ම නැහැ. දැන් බලන්න අපි මේ කතා කරන සෛලීය ක්‍රියාවලි කොච්චර සංකීර්ණද කියලා. හැබැයි 2030 දත්තවල තියෙනවා මේ කිසිම සෛලීය ව්‍යුහයක් නැති ජීවි කොට්ටාසයක් ගැන. වෛරස්. ඔව් වෛරස් වලට සෛල පටලයක්වත් ඉන්ද්‍රිකාවක් නැහැනේ. නෑ, ඒගොල්ලන්ට තියෙන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය ටිකකුයි එක වටේ තියෙන ප්‍රෝටීන් කවරයක්ුයි විතරයි. ඒක හරියට හાર્ඩ්වෙයාර් ඇති සොෆ්ට්වෙයාර් එකක් වගේ. වෙනත් සෛලියකට ඇතුළු වුණාම විතරයි යාලට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඔවුන්ට අනිවාර්ය පරපෝෂිතයන් කියලා කියන්නේ. තනියම කිසිම දෙයක් කරන්න බෑ. හැබැයි සැබෑ සෛලයක් ගත්තාම ඒක ඇතුලේ මාර සංවිධානයක් තියෙනවා. 2021 සහ 2023 දත්තවල ප්ලාස්මා පටලය සහ රළු අන්තଃප්ලාස්මීය ජාලිකාව, ඒ කියන්නේ RER ගැන ගොඩක් දුරට කතා කරනවා. ඔව්. දැන් ප්ලාස්මා පටලයක් ගත්තොත් ඒක ප්‍රාග්ඥෂ්ටික සහ ශූන්‍යෂ්ටික කියන දෙගොල්ලන්ටම පොදුයි. ඒක නිකම්ම බිත්තියක් නෙවෙයි. ඒක හරියට නගරයකට ඇතුළු වෙමේ ස්මාර්ට් බෝඩර් කන්ට්‍රෝල් එකක් වගේ නේද? මොනවද ඇතුළට යන්නේ මොනවද එළියට යන්නේ කියලා තීරණය කරන්න එක. හරියටම. එතකොට නගරයේ ඇතුලේ ප්‍රවාහනය කරන්නේ රළු අන්තଃප්ලාස්මීය ජාලිකාවෙන්, විශේෂයෙන්ම ප්‍රෝටීන. ඒක රළු වෙලා තියෙන්නේ ඒක උඩ රයිබෝසෝම තියෙන නිසා නේද? ඔව්. ඒ රයිබෝසෝම වලින් තමයි RNA චියවල ප්‍රෝටීන හදන්නේ. ඔය RNA ගැන කතා කරද්දී 2020 සහ 2022 ප්‍රශ්නවල ලොකු පොයින්ට් එකක් තියෙනවා. DNA සහ RNA වෙනස් වෙන ප්‍රධාන තැනක් තමයි ඒ වේ තියෙන සීනි වර්ගය. අනිවාර්යයෙන්ම RNA වල තියෙන රයිබෝස් කියන සීනි වර්ගය. DNA වල ඩිऑක්සිරයිබෝස්. සීනි ගැන කතා කරනකොට අර 2025 දත්තවල තියෙන මීපැණි ප්‍රශ්නයත් මරු. සුක්‍රෝස් ජල විච්ඡේදනය වුණාම හැදෙන්නේ මොනවද කියන එක. සුක්‍රෝස් කැඩුලාම හැදෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස්. මීපැණිවල ගොඩක්ම තියෙන්නේ ඔය ෆ්‍රක්ටෝස් තමයි. පැහැදිලි. දැන් අපි ආයෙමත් ශාක පටකවලට ගියොත් 2021 සහ 2022 දත්තවල ශාක කඳක සහ මුලක හරස් කඩ ගැන තියෙනවා. එතනදී පටක වර්ග දෙකක් ප්‍රධානයි. විභාජක සහ ස්ථිර පටක. ඔව් විභාජක පටක කියන්නේ නොකඩවා බෙදෙමින් අලුත් සෛල හදන කලාප. හරියට දලු වගේ. ඊට පස්සේ ඒව පරිණත වුණාම තමයි ස්ථිර පටක වෙන්නේ. ඔය ස්ථිර පටකවල මෘදුස්තර සහ දෘಢස්තර කියලා ಜಾති දෙකක් තියෙනවා නේද? මම දැක්ක දෘಢස්තර සෛල පරිණත වුණාම මිය යනවා කියලා තියෙනවා. ඒ ඇයි? ඒක හරිම අපූර්ව යාන්ත්‍රණයක්. ඒ සෛල වර්ධනය වෙනකොට සෛල බිත්තියට ලිග්නින් කියන දැඩි ද්‍රව්‍ය එකතු වෙනවා. ඊට පස්සේ ඇතුලේ තියෙන පණ තියෙන කොටස මැරිලා යනවා. ඒ කියන්නේ ශාකයට යාන්ත්‍රික හයියක් දෙන්න අර සෛලය තමන්ගේ ජීවිතේ පූජා කරනවා වගේ වැඩක්. ඉතුරු වෙන්නේ හිස්කටුව විතරයි. හරියටම ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් කණු වගේ. එතකොට කැම සහ වතුර ප්‍රවාහනය කරන්නේ නාල පටක වලින් ෆ්ලෝයමය සහ ශෛලමය. ඒකත් කඳේ පිහිටන විදිහක් තියෙනව නේද? ගොඩක් වෙලාවට ෆ්ලෝයමය තියෙන්නේ පිටතට වෙන්න. ශෛලමය තියෙන්නේ ඇතුළට වෙන්න. ඔව්. හැබැයි 2025 ප්‍රශ්නික තියෙනවා ඒක බීජපත්‍රී කඳක හරස් කඩක් ගැන. ඒකේ මේ නාල කලාප තියෙන්නේ විසිරිලා. අර තිත්තිත් වගේ කඳ පුරාම තියෙන්නේ එකයි. හැබැයි ද්විබීජපත්‍රී මුලක හරස් කඩක් ගත්තොත් 2022 ප්‍රශ්නය ශෛලමය තියෙන්නේ හරි මැද තරුවක් වගේ.
අන්න හරි. ඒ වගේම ද්විබීජපත්‍රී ශාක කන්ද මහත් වෙන්න, ඒ කියන්නේ ද්විතීක වර්ධනයට දායක වෙන කැම්බියමේ තියෙනවා කියලා 2023 දත්තවල තහවුරු කරනවා. දැන් ඔය ශාකවල අලුතින් කෑලි හැදෙන එක ගැන කතා කරද්දී මට 2019 පටක රෝපණයේ ටිෂු කල්චර් ගැන මතක් වෙනවා. එතනදී අපි පාවිච්චි කරන්නේ හෝමෝන දෙකක්. සයිටෝකයින් සහ ඔක්සින්. ඕ ඒක හරියට සෛලයේ මතකය මකා දාලා අලුත් කමාන්ඩ් එකක් දෙනවා වගේ වැඩක්. ඔක්සින් වලින් මුල් අදින්න උත්තේජනය කරනවා. සයිටෝකයින් වලින් අංකුර වර්ධනය කරනවා. ඒ කියන්නේ අපි ජාන වෙනස් කරන්නේ නැහැ. හැබැයි රසායනික සංඥා දීලා සෛලයට කියනවා මුලේ ඉඳන් සම්පූර්ණ ගහක්ම හදන්න කියලා. ඒක අලිංගික ප්‍රජනනයක් නිසා හැදෙන්නේ මව් ශාකයේ කාබන් කොපියක්මයි නේද? හරියටම. දැන් බලන්න අපි මේ කතා කරපු තාක්ෂණයන් කොච්චර දියුණුද කියලා. 2023 දත්තවල තියෙන තවත් එකක් තමයි Streptomyces aureofaciens මගින් ටෙට්‍රාසයික්ලින් ප්‍රතිජීවකය හදන එක. ඒකත් අර මයික්‍රෝබයොලොජි වලම දිගුවක් නේ. ඒ වගේම කාබනික ද්‍රව්‍ය නිර්වායු විදිහට වියෝජනය කරලා ජීව වායුව එහෙමස් නැත්නම් බයෝගෑස් හදන එක. මේ ඔක්කොම එකතු වුණාම තමයි දැවන්ත පරිසර පද්ධතියක් හැදෙන්නේ. මේ 2024 සහ 2025 දත්තවලින් කතා කරන්නේ අන්න ඒ වගේ තැනක් ගැන. නිවර්තන වැසි වනාන්තර. ශ්‍රී ලංකාවේ කන්නලිය වගේ ප්‍රාථමික වැසි වනාන්තර ගැන නේද? ඒවා ජෛව විවිධත්වයෙන් උපරිමයි. ඕ ඒ වනාන්තරවල පැහැදිලි ස්තර 4ක් තියෙනවා. ඉහළින්ම තියෙන නෙරු ස්තරය, ඊට යටින් වියන් ස්තරය, ඊටක් යටින් පොඳුරු සහ යටි වගාව. මේ හැව ස්තරයකම වෙන වෙනම ක්ෂුද්‍ර පරිසරයන් තියෙනව නේද? අර අපි මුලින් කතා කරපු බැක්ටීරියා, දිලීර, ශාකපටක මේ හැමදේම එකට වැඩ කරන්නේ මේ වගේ පරිසර පද්ධතියක් ඇතුලේ තමයි. අනිවාර්යෙන්ම ආලෝකය වෙනස් වෙනකොට, ආර්ද්‍රතාවය වෙනස් වෙනකොට ඒ තැන්වලක ආවේනික වුණු ජීවින් මේක ඇතුලේ ඉන්නවා. එහෙම තමයි මේක ඇත්තටම මාරම චාරිකාවක් නේද? අපි පටන් ගත්තේ අන්වීක්ෂකයෙන්වත් පේන්නේ නැති බැක්ටීරියාවකින්. ඊට පස්සේ අණුක මට්ටමේ කතුරුයි මැලියම් ගැනයි කතා කළා. අන්තිමේදී අපි හිටගන්නේ දැවන්ත කන්නලියේ වැසි වනාන්තරයේ තුරුවියනයට. ඒක තමයි ජීව විද්‍යාවේ තියෙන ලස්සන. විශාලත්වය කොහොම වෙනස් වුණත් වෛරස් එක ඉඳලා යෝධ ගහක් දක්වා හැමදෙම දුවන්නේ අර මූලික රසායනික සහ සෛලිය නීති රීති මත. එහෙමනම් මේ ගැඹුරු විග්‍රහය අවසන් කරන්න කලින් මට හිතුනේ එක දෙයක් තියෙනවා. දැන් අපි දැක්කා පටක රෝපණයෙන් අපිට පුළුවන් එක සෛලයක් පාලනය කළ සම්පූර්ණ ශාකයක්ම හදන්න කියලා. ඔව්. ඒ වගේම ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් අපි දැක්කා බැක්ටීරියාවක ජානයක් අරන් ශාකයකට දාලා වැඩක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ යන්ත්‍රණය අපිට දැන් තේරෙනවා. එනම් අනාගතයේ දවසක අපිට බැරි වේද නිකම්ම තනි ශාකයක් නෙවෙයි සම්පූර්ණ කන්නලියක් වගේ පරිසර පද්ධතියක්ම કૃතිමව නිර්මාණය කරන්න. ඒ කියන්නේ සින්තෙටික් ඉකෝසිස්ටම්ස් කියන concept එක ඇත්තක් වෙයිද? ඒක හිතන්න යොමු කරන ලොකු ප්‍රශ්නයක්. අපි දැනටමත් අනුගම මට්ටමින් ඒකට අඩිතලම දාලා ඉවරයි නේ. අන්න ඒකයි. ස්වභාව ධර්මයේ තියෙන මේ අපූරු සමතුලිතතාවය විද්‍යාගාරයක් ඇතුලේ කේතනය කරන්න දවසක අපිට පුළුවන් වේවිද කියන ඒ කුතුහලයක් එක්ක අදට අපි මේ සාකච්ඡාව නවත්වනවා. මේක ඇත්තටම ජීවයේ අරුම පුදුම කතාවක්.